චූටි ඇක්ටිවිටි එකක් කරමු. දැන් නේ පොඩි ඇක්ටිවිටි එකක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. පළවෙනිම දේ අපිට තියෙන අවධානය. තේරුණාද? එතකොට ඊළඟට තමයි මේතෙන්ට එනකොට ඔළුවේ දාගෙන එනවනේ ගෙදර පාන්දර ආවා දොර වහලා එන්න බැරි වුණා ළමයා නිදිද දන්නේ නැහැ මහත්තයා දැන් ෆෝන් එක සයිලන්ස් දාගන්න කිව්වා මේ මිනිස්සයා ෆෝන් එක සයිලන්ස් මං කොහෙ ගියාද කියලා හිතනවත් දන්නේ නැහැ වෙනදට වැඩිය ලෑස්තිත් වුණා ඉතින් ওই වගේ ලොකු ප්‍රශ්න කොට ඔක්කොම අමතක කරලා දාලා දැන් මෙතනින් එහාට hina වෙලා මොකද දන්නවද දැන් මගේ සාමාන්‍ය සිස්ටම් එකක් තියෙනවා මම ෆෝන් ටිකත් සයිලන්ස් දාලා පැත්තකට දාපුවා මං ගෙදර අයටයි සියලු දෙනාට කියලා තියෙන්නේ ඒ ටයිම් එකේ මට ගත්තට මං ආන්සර් කරන්නෙත් නෑ ගන්නද ඔයාලට කියලා දෙනවනේ මට ගන්න එපා කියලා නේද දැන් හිතන්නකෝ දැන් ගෙදර කාට හරි ප්‍රශ්නයක් කියලා දැන් ඒක මං ආන්සර් කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ මං ඒක ගැන හිත ඉන්නව විතරයි එහෙම නැත්නම් මම ගෙදරින් අරගෙන ආපු ප්‍රශ්න ගෙදරින් අරගෙන ආපු ගැටලු කරදර ඔක්කොම පැත්තකින් තියලා මේ වැඩේ කරමු නැත්නම් මොකද්ද වෙන්නේ රැවුලත් නෑ කැඳත් නෑ. ඒකද මම දැන් පළවෙනියෙන් බලනවා අන්න එතනද ඉන්නේ කියලා. එහෙනම් මේකයි වැඩේ. හරිද? පොඩි ඇක්ටිවිටි එකක් කරනවා. මේකයි වෙන්නේ. මම අප්පුඩියක් ගහන්න ගියාම අප්පුඩියක් ගහනවා. හරිද? අප්පුඩි දෙකක් කිව්වම අප්පුඩි දෙකක් ගහනවා. අප්පුඩි තුනක් කියවම අප්පුඩි තුනක් ගහනවා. අප්පුඩි හතරක් කියවම අප්පුඩි හතරක් ගහනවා. හැබැයි ඔය වෙලේ මම අප්පුඩි කියන්නේ නැතුව 1යි 2යි 3යි 4යි කියොත් ඔය අප්පුඩිද ගහන්නේ නෑ 1 කිව්වොත් 1 පෙන්නනවා 2 කිව්වොත් 2 පෙන්නනවා 3යි කිව්වොත් මෙහෙම බැරි නම් මෙහෙම 3 පෙන්නනවා 4යි කිව්වොත් 4 පෙන්නනවා හරිද එහෙනම් වැඩේ පටන් ගමුද ඕකේද හරි හරි අප්පුඩිය අප්පුඩි දෙක අප්පුඩි තුන අප්පුඩි හතර අප්පුඩිය අප්පුඩි දෙක අප්පුඩි තුන අප්පුඩි හතර අප්පුඩිය දෙක හරි දැන් කී දෙනෙක් හරියට වැඩේ කරාද හරි දැන් ඔන්න දැන් වැරදුණු කට්ටියද උඹට වැරදුනා හැබැයි උඹ වැරදුන්නේ නැහැ වගේ බොරුවට ඉන්නවා පිළිවෙල කතාව මතකයිද කාට බොරු කරත් කාට බොරු කරන්නේ කාටද බොරු කරන්න බැරි Tamanට බොරු කරන්න බෑ දැන් වැරදුනා නිකන් නෑ මම වැරදුන්නේ නැහැ වගේ ඉන්නවා හැබැයි මම දන්නවා වැරදුනා කියලා හැබැයි දැන් මේකෙන් දැන් මේ වැරදුනාට පස්සේ මොලේට යනවා දැන් මේ ලොකු දෙයක් අපි ඉගෙන ගන්න හදන්නේ අපිට වැරදුනාම මොලේට හොදට දැනෙනවා. ඔන්න බලන්න ඉස්සෙල්ලා තරම් දැන් වරදින්නේ නෑ. ඇයි? දැන් මොලේ කියනවා මේ හා පැත්තේ කීට පජාත වෙන්න බෑ. හරිද? කොහෙද දන්නෙත් නෑ. තාම ඉතින් හරියට කතා බහ කරෙත් නෑ. ඉතින් නමුත් ඉතින් දන්නවා මේ ඩිප්ලෝමා එකේ කවුරු හරි වෙන්නේ නැති කියලා. ඒ වුණත් ඉතින් එහෙම දෙක වෙන්න බෑ. මොලේ කියලා පොඩි පණිවිඩයක් එහෙම නන්න මොලේට දෙනවා. ඔන්න බලන්න දැන් ඉස්සරහට සාපේක්ෂව මේ දැන් වැරදෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඔන්න බලමු. අපුඩි දෙක අපුඩි තුන හතර වැරදෙන සම්භාවිතාවය ටිකක් අඩුයි. දැන් සමහරු ඉන්නවා මේ ටියුබ් ලයිට් වගේ ටිකක් මොලේට යන්නේ පරක් වෙලා. දැන් එහෙමනේ. දැන් මේ අවබෝධ කරගන්න ඔයාලගේ ළමයිනොත් මේ වගේ තමයි. අපි හිතන්නේ කොහොමද? ඔක්කොම ඉන්න වගේ ඔක්කොටම එකට බුලුවන් වෙන්න මෙහෙමයි කියලා යක්කු වගේ කෑ ගන්නවා. දැන් නම් එහෙම කෑ ගහන්නේ නැහැ මම දන්නවා. හැබැයි මේක අවුරුද්දකට විතර කලින් කියලා යටි ගිරියෙන් කෑ ගහලා ළමයිනුත් බය වෙලා මොන්ටිසෝරි ඇවිල්ලා ඉන්නේ. කෙලින්ම අම්මලා කියනවනේ මොන්ටිසෝරි ගෙනින් දානවා නිවාඩු සෙනසුරාදා ඉරිදා දවසේ දඟ කරපු ගමන් කියන මොන්ටිසෝරි ගෙනින් දානවා
අර ඔන්න බිල් එක එනවා කියලා අපි බය කරන්නේ. මෙයා එතකොට ඌ බයයි. ටීචර් කියනවා ලොකු ටීචර් කියනවා හරි. දැන් ඔන්න ආයෙත් පටන් ගන්නවා. අපුඩිය. අපුඩි දෙක. අපුඩි තුන. අපුඩි හතර. අපුඩිය දෙක. දැන් බලන්න ඉස්සෙල්ලාට සාපේක්ෂව වැරදුන අඩුයි නේද? දැන් එක්කෙනෙකුට දෙන්නෙකුට තමයි වැරදුනේ. සමහරලාට ඉස්සෙල්ලා හරි ගිහිල්ලා පස්සේ වැරදුනා. ඒ මොකද? යකෝ මට ඉස්සෙල්ලා හරි ගියා දැන් වැරදුනා. මොන මගුලක්ද මේක යකෝ? කමන්නේ ආයෙ බලමු. දැන් ඔය කාටද දෙන්නේ මැසේජ් එක? කාටද දෙන්නේ දරුවෝ නෙමෙයි. මේ මොලේට මැසේජ් එක දෙන්නේ. එහෙනම් මොලේට මැසේජ් දෙන ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද කියලාද? නියුරෝන් ටෙක්නොලොජි. එතකොට ගොඩක් දේවල් ඔයාලට මාත් ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. මම ටික ටික කියා දෙනවා. කැමතිද මේ විදිහට ඇවිල්ලා මාසෙකට සැරයක් ටික ටික මේවා ඉගෙනගෙන යන්න? right. මේ වගේ වැඩසටහන් කරලා මම ටික ටික මගේ දැනුම බෙදලා දෙනවා. එතකොට right. ඔන්න මම දැන් විශ්වාස කරනවා. කිසි කෙනෙකුට වරදින්නේ නැහැ කියලා. දැන් මොකද්ද මම මේ කරේ? මම ඔයාගේ මොලේට ප්‍රෝග්‍රෑම් එකක් දැම්මා. නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑම් එකක් දැම්මා. නෑ මට වරදින්නේ නෑ. දැන් ඔයාට වරදින්නේ නෑ. අපුඩිය. අපුඩි දෙක. තුන. කී දෙනෙකුට වැරදුනාද? වැරදිනවා තමයිනේ. වැරදුනාමනේ හරියන්නේ. ඒබ්‍රහම් ලින්කන් කී වතාවක් වැරදුනාද? ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනාධිපතිතුමා ඒබ්‍රහම් ලින්කන් 19 වතාවක් වැරදුනා. ඒවා ලීඩ් කරපු නායකයෝ අපේ රටේ ඉන්නවා. ඒකට 10ක් විතර එකතු කරලා. ඒවා අපි කතා කරන්නේ නැහැ. ආයෙ පටන් ගමු. දැන් ආයෙ දෙන්න මොලේට හොඳ පණිවිඩයක් දෙන්න. යකෝ දැන්වත් හරියට කරපිය. මොකක්ද තෝමට මෙතන වාදේ. දැන් මොලේට දුන්නා. right. අපුඩිය. දෙක. හරි. මං හිතන්නේ 99.9ම හරි ගියා. වැරදුනා නම් වැරදුන කෙනාටත් මීට කලින් හරි ගියා. ඒකෙන්ද ඒ ගැටලුවක් නැහැ. right. මට කියන්න ඕන උනේ මොකද්ද? අපිට මොලේට හරියට ප්‍රෝග්‍රෑම් එකක් දුන්නාම වැඩේ හරියට සිද්ධ වෙනවා. thank you. මට අමතක වුණා. හරි. එහෙමනම් දරුවනේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න පටන් ගන්න අදහස, ඒ කියන්නේ මගේ ඔළුවේ පොඩි කතා කරන්න දේවල් ටිකක් පෙළගස්සගෙන හිටියා. ඒක චුට්ටක් ඊයේ මම මෝහන ප්‍රතිකාරයක් කරා. මට හිතුණා මේක ඔයත් එක්ක බෙදාගෙනම වැඩේට පටන් ගමු කියලා. මගේ ළඟට ළමෙක් ආවා. අවුරුදු 27යි. එයා ආවේ යාට රැට නිින්ද යන්නේ නැහැ. ඊනෙන් බය වෙනවා. කවුරුද හරි දිහා මෙහෙම බලපුවාම බලන කෙනාව පේන්නේ ඇටකටු ඇටසැකිල්ලක් වගේ තමයි යාට පේනවා කියලා. ඊට පස්සේ මං හිමින් මෙයාව මෝහනය කරගෙන යනකොට දරුවනේ මෙයාගේ මේ ප්‍රශ්නේ පටන් ගන්න තියෙන්නේ පෙර පාසලේ අවුරුදු 3ේදී. එතකොට මට දැනුණා අපි කොයිතරම් පිංකමක්ද මේ කරන්න පටන් ගන්න කියලා. මෙයාගේ පාට කෑල්ල දියසායම් පෙට්ටියක් හැලුණා කියලා තවත් ළමයෙකුගේ ඇඳුමට ටීචර් කොස්සෙන් නිල් වෙන්න මේ ළමයාට ගහනවා. එදා ගහපු පාර මේ ළමයා බිඳ වැටුණු බිඳ වැටිල්ල
මෙයා එක වසරේදී දෙක වසරේදී තුන වසරේදී හත වසරේදී මෙහෙම ටික වැටිලා ගිහිල්ලා හොඳ විභවතාවයක් තිබ්බ ළමේ ගෑනු ළමේ සාමාන්‍ය පෙළින් පස්සේ 5යි 2ක් එක්ක ඉස්කෝලෙන් එළියට යනවා. හැබැයි මේ ළමයා මං කියවනේ විභවතාවය හොඳට තියෙන දරුවෙක්. එයා තීරණය කරනවා මම O-level පෙළනට කමක් නැහැ. මම නර්සින් කෝස් එකක් කරලා ප්‍රයිවට් නර්ස් කෙනෙක් වෙනවා කියලා හිතලා මෙයා නර්සින් කෝස් එකකට යනවා. ගියාට මෙයාගේ අර බිඳ වැටුණු පෞරුෂයේ ලක්ෂණ තියෙනවානේ. මේවා ටික ටික විද්‍යාමාන වෙන්න ගන්නවා. මේ කාල සීමාවේදීම මෙයා පිරිමි ළමයෙක් එක්ක දැන් මේ වෙනකොට අවුරුදු 16 ඉවරයි 17යි සම්බන්ධයක් පටන් ගන්නවා. යාළු වෙනවා. ඒ යාළු වුණු ළමයා පිරිමි ළමයා සල්ලි තියනවා කාර්යයක් තියෙන ළමයෙක්. මෙයාත් දැන් ප්‍රයිවට් නර්ස් කෙනෙක්නේ. මෙයා බලන්න එනවා දවස් දෙකක් බලන්න ඇවිල්ලා එක දවසක මෙයාට හම්බ වෙන්න එනවා කියනවා. ඒ හම්බ වෙන්න එනවා කියන දවසේදී ඒ යාළු වෙලා ඉන්න කෙනා මෙයාට හම්බ වෙන්න එන්නේ නැහැ. ඇත්තට මේ ළමයි යාළු වෙලා ඉන්න කෙනාට මොකක් හරි අසනීපයක් වෙලා එදා එයාට එන්න බැරි වෙන්නේ. මෙයා බස් එකේ යනවා. බස් එකේ යනකොට දැන් හිතන්න මෙයාලගේ චිත්ත වේග හැසිරෙන විදිය. මෙයාගේ බස් එකේ සීට් එකේ එහා පැත්තේ පුරේ ළමයෙක් ඉන්නවා. මේ පිරිමි ළමයාත් එක්ක කතා කරනවා. කතා කරලා ඒ පිරිමි ළමයා එක්ක යාළු වෙලා එදාම එවලෙම ඊළඟ ටවුන් එකෙන් බැහැලා රූම් එකකට යනවා. ඒ රූම් එකට යන්නේ අර කාගෙන් පලි ගන්නද? යාළු වෙලා හිටපු එයාගෙන් පලි ගන්න. එතනින් පස්සේ ඊයේ මගේ ළඟට ඇවිල්ලා මෝහණය කරනකොට පිරිලිමයි 21 දිනක් එක්ක යාළු වෙලා 21 දෙනා එක්කම ලිංගිකව ඉඳලා. හැබැයි මෙයාගේ යටිහිතේ තාමත් තියෙන්නේ කවුරු ගැනද? අර පළවෙනියට යාළුණු පිරිමි ළමයා ගැන. මෙයා අර සියලුම දේවල් කරේ කාගෙන් පලි ගන්නද? ඒ යාළුණු පළවෙනි පිරිමි ළමයාගේ පලි ගන්න. සිද්ධිය ගලපගෙන ගියපුවාම රෝගය පටන් ගන්නේ මොන්ටිසෝරියේ ටීචර්ගේ පහර දීමත් එක්ක. හිතන්න පෙර පාසල් දරුවෙක් නියමානුකූලව නිර්මාණය කරන්න නම් අපිට කොයිතරම් දැනුමක් තියෙන්න ඕනද? මම විශ්වාස කරනවා ඒ දැනුම දැන් ඔයගොල්ලෝ අරගෙන තියෙනවද නැද්ද? එදාට සාපේක්ෂව දැන් මම කතා කරනවානේ කට්ටිය එක්ක. එදාට සාපේක්ෂව දැන් තරහ යන අඩුද නැද්ද? උගන්නන්න ලේසි නැද්ද? ලේසි.